Hello guys, welcome back to my YouTube channel. ඉතින් ඔන්න අද මම ඔයාලව එක්කන් හෙලා දන්නේ මතුගම තියෙන සුපිරියටම නාන්න පුළුවන් තැනකට. ඉතින් මෙතන ලොකේෂන් එකේ නම ඇවිල්ලා රන්ගල් ඇල්ල කියලා වගේ නමක් තමයි තියෙන්නේ. ඉතින් මෙතන ඇවිල්ලා විශේෂත්වය වන්නේ මෙතන නිකන් අර නේචර් පූල්ස් වගේ බැමි වලින් මට කරලාගෙන අපිට බැහැලා නාන්න පුළුවන් වගේ හොඳ තැනක් තමයි එතන මතුගම තියෙන්නේ. ඉතින් මෙතනට ඇවිල්ලා කිසිම ගාණක් අය කරන්නෙත් නැහැ. ඔයාලා ෆ්‍රී එකේ නා ගන්න පුළුවන්. ඉතින් අපි තන ලස්සනයිද නරකයිද කියලා බලා ගන්න අපි ඉක්පන්ට ඒ ලොකේෂන් එකට. එහෙනම් ඉතින් අපි ඉක්පන් දැන් මතුගමට. ගායිස් අපි ලොකේෂන් එකට නම් ආවා. ඉතින් ආපු ගමන් අපිට බලා ගන්න පුළුවන් මෙන්න මේ වගේ පස් තියෙන ලොකේෂන් එකක් තමයි. ටිකක් පයින් යන්න ඕන ඉස්සරහට අපි ඉක්පන්ට පයින් යන් එතනට. ඔන්න ඉතින් අපි ඒ පූල් එක ළඟට මම ඒක නේචර් පූල් කියන්නම්. ඒ නේචර් පූල් එක ළඟට යමින් ගමන් තමයි ඉන්නේ. ඔයාලට ඈතින් පේනට මිනිස්සු ඉන්නතන යන වගේ බලාගෙන එන්න එතනත් එක කොටසක්. ඉතින් ඔක උඩට තව පූල්ස් ලස්සනට තියෙනවා. ඔන්න ඉතින් ඔයාලට වම් පැත්තෙන් බලා ගන්න පුළුවන් තවත් ඒ වගේ නේචර් පූල් එකක්. ඉතින් මම ඔයාලට දැන් තේරෙනවා ඇති ඇයි මම මේක නේචර් පූල් කියන්නේ ඇයි කියලා. ඉතින් ඒක නිකන් ඇලක් නිකන් වට කරලා වගේ හදලා වගේ තමයි තියෙන්නේ. ඉතින් මාරම ලස්සනයි. ඉතින් අපි නෑන්න තැනක් තව හොයාගෙන යන ගමන් තමයි ඉන්නේ. ඉතින් guys මෙතනට යන්න තියෙන්නේ නිකන් ගල් උඩවල් වලින් නැග වගේ තමයි යන්න තියෙන්නේ. ඒකත් වෙනස්ම ආතල් එක්ස්පීරියන්ස් එකක්. ඉතින් ඔයාලට පේනවා ඇති මෙතන වෙනම කොට වගේ තියෙනවා. ඉතින් අපිට ඕන තැනක බහැලා නාන්න පුළුවන්. කවුරුත් මුකුත් කියන්නේ නැහැ. එතන කොටස් සෙනගත් වෙනවා. ඉතින් බය වෙන්න දෙයක් නැහැ. වැඩි ගැඹුරුත් නැහැ. අන්න ඔතන තමයි අපි නාන්න හිතන් හිටියේ. එතන වතුරත් ටිකක් පිරිසුදුයි. ඔයාලට පේනවා ඇති මාරම ලස්සනයි. ඉක්පන්ට වතුරට බැහැගමු. wow guys ඔයාලට පේනවා නේද එතන කොච්චර වතුර පිරිසුදුයිද කියලා. ඉතින් අන්න අර ඉස්සරහා හරිය ටිකක් පොඩ්ඩක් ගැඹුරු හරියට තියෙනවා. ටික වෙලාවකදී ටිකක් වතුරට බැස්සා. ඉතින් ඔන්න පොඩ්ඩක් වතුරටත් යන්. ඉතින් ඔයාලට පේනවා ඇති සාමාන්‍ය ප්‍රමාණයකට මේකේ වතුර පිරිසුදුයි. ඉතින් ඔයාලට මදින් මතක තබා ගන්න මෙතන ඇවිල්ලා සම්පූර්ණයෙන්ම ෆ්‍රී දෙන්නේ. හරිනේ. ඉතින් මෙතන කවුරුවත් ළඟ ඉඳලා ටිකට් එහෙම ගහන්න කවුරුත් නැහැ. ඉතින් මෙතන ඔයාලට ඇවිල්ලා ඕන විදියට ඕන තරම් නාලා යන්න පුළුවන්. ඉතින් ඔයාලට වෙන ඇති වතුරත් ඒ අතින් නම් මාර පිරිසුදුයි. ඉතින් මෙතන හොඳට නාගෙන යන්න පුළුවන්. ඉතින් මෙතන නෑව කියන්නේ ඇත්තටම මාරම ෆ්‍රෙෂ්. ඉතින් guys ඔන්න මගේ වීඩියෝ එක ඉවර වෙන වෙලාවට දැන් ලං වෙලා තමයි තියෙන්නේ. ඉතින් මම පොඩි පණිවිඩයක් මතක් කරන්නම් ඔයාලට. ඉතින් මගේ YouTube channel එකේ subscribersලා 140 පහ වෙලා තිබ්බා. ඉතින් ඇත්තටම ඔයාලට ගොඩක් ස්තුතියි subscribe කරනවාට. ඉතින් subscribe නොකරන කට්ටියටත් මම කියන්නේ ඉතින් මට support එකක් වශයෙන් subscribe කරන්න. ඉතින් මගේ YouTube channel එක subscribersලා 150ට යන්න. ඉතින් කොහොම හරි ඉතින් මම තවත් ආත් vlog එකකින් සෙට් වෙමු. ඉතින් ඔයාලට හැමෝටම bye. ජය වේවා. bye.